අම්මේ good morning. Good morning පුතේ. අද ඉස්කෝලේ යනවද? ඔව් අම්මේ. මම දැන් ඉන්නේ. ඒක මිසක්. අම්මේ මං අම්මගේ දෙයක් අහන්නද? අහන්න පුතේ. මම අම්මගෙන් එකක් අරන් දෙනවද මට අම්මා? මොකක්ද? ෆෝන් එකක් අම්මේ. මං ඔබ නමකට යවන්න ෆෝන් අරන් දෙන්නේ. අනේ අම්මගේ අම්මා හැමදාම මේකනේ කියන්නේ. මම යන ඉස්කෝලේ. අනේ මට අම්මා හැමදාම ෆෝන් එකක් අරන් දෙන්නේ නෑනේ. අනේ මන්දා. මම යනවා ඉස්කෝලේ. ඔයෝ හෙට ඔය ගාම ඔයෝ අම්මට සිරි. මට සිරි ඔයෝ බොටෙක් කෙනෙක් අම්ම ටොං. මට සිරාවන් ඔය එනවා. ඔය වරි අම්මට සිරි. ඔය යන්නර ෆෝන් නැති කායනවා. දැම්මට ඉතින් තල්ලෙදියන් ගන්නේඩෝ. ෆෝන් නැති කා ටුටු. දෙන්න මට එම කියන්න එපා. මට ෆෝන් එකක් අරන් දෙන්න නෑනේ. අයියෝ. මම යනවා ගෙදර. උඹලත් එක්ක ඉන්න බෑ බා. උන්දිව තල්ලෙදි අල්ලු ගන්න ෆ්‍රී ෆයර්. මට තම ගන්න දෙන්නේ නැත්තේ. ෆෝන් එකක්වත් අල්ලන්න දෙන්නේ නෑ මට. අම්ම ෆෝන් එක අරන් දෙන්නෙත් නෑ. තාත්තේ මට ෆෝන් එක අරන් දෙනවද? බෑ. ඔබ විභාගේ පාස් වුණොත් අරන් දෙන්න. එහෙම තාත්තේ. බලමු. මම හොඳට විභාගේ පාස් වෙන්න ඕන. අයියෝ. ආඩම් කරන්න නැත්තේ වේ. ගම අම්මට සිරි. ඔය ටූ හෙඩක් ගියා. අම්බෝ. ඔය යන්න ටුටු වෙනවා. කිරාවට අපි අරුගේ මරක් ගන්න ගමු. හා. ඔයි. ටුටු මේට වරේ. මේනවා. මේකේ මතක් ගාවා. සිරාවට. ගාවා. ඔය ගානවනේ බං අම්මට සීරි ඔය මු පොරෙක් කෙනෙක් යකෝ. අම්මට සීරි. ඔය ටුටු උඹට ගේමින් අනාගත තියනවා. සිරාවට. මොකටද ගේම් එකක් ගාලා ෆෝන් එක ගන්නේ. ඔය උන ෆෝන් එක දුන්නකොට මං යනවා. මම ඉතින්වත් පාඩම් ගන්න ඕන. අද කියලා දුන්නේ ඒවා. විද්‍යා ප්‍රජනක පද්ධතිය අනුව අපේ ප්‍රජනක පද්ධතියයි. ඔව්. අපි දැන් කරන්න ඕන භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාවේ හැමදාම ළමයි පාඩම් කරොත් තමයි අපි හැදෙන්නේ. ඒතකොට භූගෝල විද්‍යාවේ පරිදෙන අක්ෂාංශයයි දේහාංශයයි. එතකොට දැන් අපි සිංහල පාඩම් කරනවා. සිංහල සාහිත්‍යයේ විචාර ලිවීමේ අපි හැමෝම සාහිත්‍ය තියෙනවා. සාහිත්‍යක හොඳට පාඩම් කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ ටි පාඩම් කරන අපි ගොඩ තමයි. Good morning අම්මේ. Good morning ටුටු පුතේ. මම යනවා ඉස්කෝලේ තුට්ටක් හදිසි හොඳේ. හරි බුදු සරණයි. සියලු දෙවියන්ගේ රැකවරණයි. සාදු. අදත් විභාගෙට හොඳට පාඩම් කරානේ මම. අයියෝ ඊට හොඳට කොච්චර පාඩම් කරා. මේ පාරේ යන ගමන බං පාඩම් කරා. බුයි බගලේ සීනි කොට්ටලීසි අයියෝ අම්බෝ. මම්මි විභාග උඹලා ටික කරපුවා මම යන ඉස්කෝලේ ගෙදර. අද විභාග ලීසි අම්බෝ දැන් ෆෝන් එක අරන් දෙයි අපේ අම්මා. අද විභාග ලීසි අම්මේ. මගේ හොඳ පුතා. ඔව් අම්මේ. අම්මට ෆෝන් එක අරන් දෙන්න ඕනේ. බලමුකෝ. බලමු බෑ. හරි. බයි ප්‍රතිඵල ඇවිල්ලා. අයියෝ අම්මේ. මම පළවෙනි ටුටු අම්බෝ මම පළවෙනි ටුටු වලට thank you මට. අයියෝ මට විශ්වාස මට thank you කියන්න අයියෝ. ඉබ්බට දොල කියලා අම්මට කියන්න ඕනේ. ඒ පුතේ දුවන් ආවේ. මං ඉදුව කර දෙරේ කියලා. අම්මේ මම පාස්. මගේ හොඳ පුතා. මට දැන් ෆෝන් එක කරන් දෙනවනේ. හරි බලමු. මට දැන් මම සල්ලි දෙන්න මම අවසර අරන් ඉන්න ගිහින්. ඉතින් මම ගොඩක් සතුටු මම අරන් දෙන්න.
සල්ලි iPhone 16 විකුණු ලැබේ අඩුවට මෙන්න දැම්ම ගන්න ඇවිල්ලා මට සාමියම ෆෝන් එකකින් රස්සවරෙන් ගත්තද ඔව් මට දීමන් iPhone 16 එක ආවෙන්ට මම යන්නේ එහෙනම් යුද ස්කූලේ යන පරක් ඉබ්බට යන්න ඕන ස්කූලේ යන්නේ මට ඔට්ටු ඔය ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ආවිත් ගාන එක මම ඩවුන්ලෝඩ් කරගත්තේ ඉස්සෙල්ලම අම්බෝ ඔය ටුටු පිටක් ගෙවුණේවා හරි මචං මං ගෙදර ගිහින් එන්න මේ සත්‍ය අතිශය ගේම් ගහගෙන ඉතින් ෆෝන් එකේ. නියුද ගන්න බතාවත් මැරෙනවද ඉතින් මැරි අම්බා. මම ෆෝන් එක විකුණන්න තරම් තියෙනවා. ඊළරන් තියෙනවා ෆෝන් එක. මේක හරියන්නේ මම බෙලිවර දා මැරෙන තොර හරියන්නේ ඒගොල්ලන්ට ළමයිනි ෆෝන් නම්මුණා කෙනෙකුට ෆ්‍රී ෆයර් එහෙම ගන්න නිසා ඔයලා දෙන්න නම්බරක් කියලා ෆෝන් අරන් දුන්නට කමන්නේ ළමයිගෙන ඉවසිල්ලෙන් ඉන්නවා හරියට මගේ දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න හරියට කොහමරි අපි ගොඩ යමු